හෙලෝ මේ වෙනකොට ඉපලෝගම පොලිසිය සහ එස්.එම්. චන්ද්‍රසේන ඇමතිගේ ඥාති චෝරිය වෙච්චි යූජී ඉනෝකා දීපානි විසින් තම දරුවා ව්‍යාජ නළුගුණු කරලා මගේ විශ්‍රාම වැටුවත් වැටුපත් ගන්න OIC කිස්සිරි හේරත් සහ ආර්.එම්. මෛත්‍රීරත්න ප්‍රමුඛ නිදන් කොල්ලකරුවන් වූ රටේ නමගිය අපරාධකරුවන් එක්ක එකතු වෙලා ව්‍යාජ නළුගුණු කරලා ඒ වගේ සාක්ෂි වහගන්න නඩු දිනන්න අධිකරණයට සාක්ෂි වසන් කර ගැනීම පිණිස අවුරුදු 3ක් පූර්ව වද හිංසාවට ලක් කරලා ඝාතනය කර උදේස් කවිස්ක බණ්ඩාරගේ දේහය අධිකරණ දෙකේ බොරු ව්‍යාජ තොරතුරු දීලා මගේ ඔළුවට වෙඩි වැදිලා සුසුන්නාව කෙල්ල කියලා බොරු තොරතුරු දීලා රිජ්‍ය ආර්යා ළමා රෝහලට ගෙන්න දීපු ව්‍යාජ ලේඛන වසන් කරලා මරා දාපු විදිය එළි වෙලා තියෙනවා. නමුත් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නැහැ. ජනාධිපති දූෂණ කොමිෂන් සභාව මගින් කරපු නියෝගයටත් පොලිසියට ලැජ්ජයි කියනවා මේ මිනි මරුව අත්අඩංගුවට ගන්න. ඉතින් වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විමර්ශනය කරපු වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒවා මේ දරුවා සැත්කමට ගන්න සූදානම් කරන විට මේ දරුවාගේ සියලු ඉන්ද්‍රියන් ප්‍රතිකාර නොදීම නිසා විනාශ වෙලා